ජනප්‍රිය රැප් ගායකයෙකු වන ශාන් පුතා හෙවත් කෞෂාන් ගුණරත්න නැමැත්තා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමගින් අද අත්අඩංගුවටගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය නිවේදනය කර තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම මීගොඩ අරලියවින ප්‍රදේශයේදී සිදු කර ඇත. පොලිස් මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු අනුව සැකකරු වන රැප් ගායකයාට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනෙකුද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර සැකකාර රැප් ගායකයාගේ කළමනාකරු බව කියන පුද්ගලයෙකු මෙන්ම මන්නාරම පොලිස් කොට්ටාශයට අනියුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුද වේ. විමර්ශන වලින් හෙළි වී ඇති ආකාරයට අදාළ ගිනි අවිය ලබා දී ඇත්තේ මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් බව තහවුරු වී තිබේ. සැකකාර පොලිස් කොස්තාපල්වරයා මීට පෙර මාතර කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේදී මෙම ගිනි අවිය සොරාගෙන පසුව එය රැප් ගායකයාට ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ටාශයට ස්ථාන මාරුවක් ලැබ යාමෙන් අනතුරුව මෙම ගිනි අවිය පිළිබඳව තොරතුරු හෙළි වී ඇති බවයි. මන්නාරම කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදු කළ ප්‍රශ්න කිරීම හරහා ලබාගත් තොරතුරු මත පදනම්ව සැකකාර රැප් ගායකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත. අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනාම නීතිමය ක්‍රියාමාර්ග සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හෝමාගම මූලස්ථාන පොලිසිය තවදුරටත් සඳහන් කර සිටී. මාතර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකට සම්බන්ධ ගිනි අවියක් ශාන් පුතා සන්තකයේ තිබෙන බවට ලත් තොරතුරක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාළ ගිනි අවිය හමු වී ඇති බවද පොලිසිය පවසයි. එම ගිනි අවිය පිළිබඳව ලත් තොරතුරක් මත මන්නාරම කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණ ඇතැයිද පොලිසිය පවසයි. මේ ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.